අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ රජගහ නුවර බ්‍රාහ්මණ පවුලක ලස්සන කොළු පැටියෙක් උපන්නා. මේ කොළු පැටියාගේ නම උත්තර. ලස්සන කොළු පැටියෙක් උපන්නා. දැන් පින්වත්නි අපි මේ එක එක ආත්මවල සැරිසරා ඇවිත් තමයි මේ ආත්මේ මේ ලංකාවේ උපන්නේ. කලිනුත් මෙහෙම උපන්නාද දන්නේ නැහැ. මේ වලේම ආයි වැටුනේ. සාමාන්‍යයෙන් අපේ බැඳීම තියෙන හැටියට කර්මාන් රූප උපදිනවා. දැන් මේ කියන උත්තර කියන දරුවා උපන්නා රජගහ නුවර. හැබැයි උපන්නේ හරි කාලේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ. දැන් මං කිව්වේ ඒකයි ඔබත් මේ හිරේට අහු වුණා හැබැයි හරි කාලේ. බණපදේ ඇහින කාලේ. වෙන රටක අහු වුණා නම් මෙහෙම නෑ. වෙන රටකදී ඔබ හිරේ වැටුණා නම් මෙහෙම නෑ. බණපදේ කියන්ට කවුද ඉන්නේ? සංඝයා දකින්න කොහෙද තියෙන්නේ? ඒ මොකවත් නෑ. ඉතින් අර මේ කෙනා මේ මනුස්ස ලෝකේ ඉපදුනේ කලින් කරපු පින්බලයකින්. කලින් ආත්මිකත් ඉන්දියාවේ උපන්නා. ඒ උපන්නේ ඒ බලන්න මේ එන විදිය කලින් ගොඩාක් කල්ප 30කට කලින් පුස්ස කියලා බුදුරජාණන් වහන්සේ නම පහළ වෙච්ච කාලේ. කල්ප 30කට කලින් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදිලා දැන් මේ විද්‍යාධරයෙක් වෙලා. විද්‍යාධර කියලා කියන්නේ මන්ත්‍ර ශාස්ත්‍ර ඉගෙනගෙන මන්ත්‍ර කරලා සිද්ධි වෙලා ආකාශයෙන් යන කෙනෙක්. මෙයා විද්‍යාධරයෙක් වෙලා දැන් ආකාශයෙන් යනවා. ආකාශයෙන් යනකට පේනවා හිමාලයේ පාමුල එක්තරා වනාන්තරයකින් රැස් විහිදෙනවා. මේ විද්‍යාධරය පාතට ආවා. බැලුවා කොහෙන්ද මේ රැස් විහිදෙන්නේ කියලා. බැලුවාම ගහක් මුල සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා නිරෝධ සමාපත්තියට සමවැදිලා. රැස් විහිදෙනවා. ඊට පස්සේ වටපිට හිත පැහැදුනා. අන්න මොකද්ද උනේ? සිත පැහැදුනා. හිත කියන්නේ පින්වත්නි පුදුම එකක්. නරක වුණොත් විනාශයි. දැන් මේ හිත නරක වීමේ ප්‍රතිඵල ඔය තියෙන්නේ. හිත නොමගට වැටීමේ ප්‍රතිඵල ඔය තියෙන්නේ. හරි ගියොත් සුපිරි. හිත පැහැදුනා. අනේ මේ උතුම් මුනිවරයන් වහන්සේ නමක් ඉන්නේ මට පූජා කරගන්න මොනවා හරි ඇත්නම් කියලා. වටපිට බලද්දී කිනිහිරි ගහක මල් 3ක් පිපිලා. කිනිහිරි ගස් දැකලා තියනවද? කිනිහිරි මල් දැකලා තියෙනව නම් අත උස්සන්න බලන්න. දැකලා තියෙනවා 4 දිනේ. කිනිහිරි මල කියන්නේ මේ පාට රන්වන් පාට මේ පාට. කිනිහිරි මල රත්තරන් පාටයි. අන්නේ කිනිහිරි මල් 3ක් කඩාගෙන අර බුදුරජාණන් වහන්සේගේ පාමුල පූජා කළා. මේ විද්‍යාධරය. ඒ මල් 3 පූජා කරාට පස්සේ එතන තිබුණේ නැහැ. එහෙමම හුළඟට වගේ ඉස්සි උඩට ආවා. ඇවිල්ලා මලේ නටුව උඩ පැත්තට ගිහිල්ලා නිකන් කුඩයක් වගේ ඡත්‍රයක් තිබ්බා වගේ බුදුරජාණන් වහන්සේගේ හිසට උඩින් මල් 3 පිහිටියා. එතකොට මේ විද්‍යාධරයට හිතුණා අපේ මහා පුදුම උත්මයක් නොවේ. මහා බලයක් නොවේ. මම මේ පූජා කරපු මල් ටික ගිහින් හිස උඩින් පිහිටියා නොවේ කියලා පැහැදුනා. වන්දනා කළා පිටත් වුණා.
බලන්න හිතකට හොඳ දෙයක් આવොත් වෙන ලාභේ. ඊට පස්සේ ඔය කැරකී යන සංසාරේ ආය මනුෂ්‍යාත්මික උපන්නා. ඒ ආත්මී අම්මා අවවාද කළා. ඔය මට ගැහුවා වගේ ගහන්න ඇති. ගැහුවාම එදා කිව්වා කොල්ලට කේන්ති කියලා පුතා. තෝව උල ඉඳවන්ට වටිනවා කිව්වා. කාටද කිව්වේ? අම්මට. ආයුහම යද්දී ඒකාත්මික පොඩි ළමයි සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඒ සෙල්ලම් කරද්දී කොළු ගැටෙක් කොහොඹ කූරක් අරන් ආවා. අරන් ඇවිල්ලා මම මෙහිමයි දඬුවම් දෙන්නේ මෙහිම බලාපන් කියලා අර මැස්සෙක් අරගෙන උලේ යන්න. මැස්සෙක් අල්ලගෙන මං දඬුවම් දෙන හැටි බලාපන් කියලා. පොඩි කාලෙම එතකොට බලන්න පිනුත් කෙරෙනවා පවුත් කෙරෙනවා. ඔහොම යන අතරේ අර පිනේ බලවත්කම අනිය අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ උපන්නන්නේ රජගහනුවර. අර මේ පාට පූජා කරපු නිසා කොල්ලා රත්තරම් පාට නම තිබ්බා උත්තර කියලා. බ්‍රාහ්මණ පවුලක. ඒ බිම්බිසාර රජුරුවන්ගේ ඇමතියෙක් හිටිය වස්සකාර කියලා. මේ තරුණියා මේ පුතා උස මහත් වෙලා ලස්සන හැඩරුව වෙලා එනකොට වස්සකාර ඇමතියා කල්පනා කළා මයි කෙලීට නම් අපූර්ව කොල්ලා. බ්‍රාහ්මණ පවුලේ බන්දලා දෙන්න හොඳයි කියලා දෙමාපියන් එක කිව්වා. අපේ දූ උඹලාගේ පුතාට අපි බන්දලා දෙන්න කැමතියි කිව්වා. එතකොට යෝජනාව ගෙනාවා. පුතා කිව්වා අනේ මට එපා කිව්වා. දැන් බ්‍රාහ්මණයෝ හරි මානක්කාරයි පින්වත්නි. ඒ දරුවා ඒ කසාදට ඒ දූගේ කසාදට කැමති වෙච්ච නැති ගැන තමනාපෙන් හිටියා. ඔන්න මේ ගමට වැඩියා ඒ වගේම රන්වන් පාට ප්‍රඥාව විදාගෙන ඉන්න හිරු මඩලින් රැස් වී දෙනවා වගේ ප්‍රඥා රශ්මිය වේදවගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් සමග ඇසුරට වැටුණා මේ කොළුවා. ටික ටික මේ ඇසුරු කරගෙන යද්දී හිත පැහැදුනා ධර්මයේ ගැන. පැහැදිලා කිව්වා සාරිපුත්ත මහරහතන් වහන්සේට අනේ ස්වාමීනි අනේ මාව මහාන කරගන්න කිව්වා. කිව්වා පුතා එහෙනම් ගෙදරින් අවසර යන්න වරින් කිව්වා. ගෙදර ගියා. කිව්වා අවසර දෙන්නේ නැහැ ඔබ ගිහි ජීවිතේ ගත කරපන් කිව්වා. කොළුවා නොකා නොබී හිටියා උපවාස කරලා අනේ මට අවසර දෙන්න මට වැඩක් නැහැ නැත්තම් කියලා. අවසර ගත්තා. පැවිදි වුණා. පැවිද්ද කියලා කියන්නේ පුදුම එකක්. මේ සිවුර කියන්නේ පුදුම එකක්. මේ සිවුරක් පුරවා ගන්නටත් සංසාරේ කුමක්දෝ පිනක් අපට ලැබුණා. මේ අරහත් දජයක් පුරවා ගන්නටත් පිනක් තියෙන්න ඕනේ. මේ තමයි වීත රාගේ දජේ. විමුක්තියේ දජේ. මේක තමයි විමුක්තියේ දජේ. මේ දජේ පුරවා ගන්නට පිනක් තියෙන්න ඕනේ. හැබැයි මේක පුරවා ගත්තට පස්සේ කර්ම ගෙවෙනවා. සමහරු මේ දජේ පුරවාගෙන වැරදි කරොත් කර්ම රැස් වෙනවා. අකුසල් කළොත් ඉවරයි. අරහත් දජේ පුරවාගෙන මරුණත් එක අවස්ථාවක තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාශ්‍යප බුද්ධ කාලේ සිවුරු දාගෙන වැරදි කරපු අය ශ්‍රමණ ප්‍රීතිය වෙලා සිවුරු පොරෝගෙන යනවා. සිවුරු ගිනි ගන්නවා.
බැගෑ හඬ නංවමින් යද්දී උකුස්සෝ ඇවිල්ලා ඇනෑන ඇඟෙන් මස් කනවා දැක්කා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ශ්‍රමණ ප්‍රේතයෝ කිව්වා. නමුත් මේක විමුක්තියේ දජේ ගුණ ධර්මයන්ට ඉස්තරම් දජේ. එතකොට මේ දජේ පුරවා ගත්තා. අර උත්තර කියන තරුණයා ඊට පස්සේ උත්තර සාමණේර පොරවාගෙන ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේට උපස්ථාන කරගෙන ඉඳෙද්දී අනේ සාරිපුත්ත මහරහතන් වහන්සේට බඩේ රුජාවක් උපන්නන්න ඕනේ. දැන් බඩේ රුජාවක් හැදුනා. බේතක් හිතක් හොයාගන්න ඕනේ. ඊට පස්සේ මේ උත්තර සාමණේරයෝ මේ අලුත පැවිදි වෙච්ච සාමණේර නම පිඬුසිඟා වැඩියා. පිඬුසිඟා වඩින්ට හිතාගෙන පාන්දරින් පිටත් වුණා රජගහ නුවර. හිටපු කුටියෙන් පාන්දරින් පිටත් වෙලා කුඹුරක් අයිනට ආවා. වතුර පෑදිච්ච තැනක් තිබ්බා. පාත්‍රයේ තිබ්බා එතනින්. තියලා ඒ වතුරට බැස්සා. දැහැටි කූරක් හපාගෙන දත් මෙතලා දැන් මෝන හොදගෙන පිඬපාත වඩින්ට. දැන් මේ කියන්නේ 5:07 විතර වෙලාව. ඉර යාන්තම් ඉන්න වෙලාව. ඔය වෙලාවේ රජගහ නුවර හොරේ ගෙයක් බිඳලා. ගෙයක් බිඳලා ආභරණයක් උසන් දුවනවා. මිනිස්සු දැක්ක හොරේ කල්ලපිය කියලා පස්සෙන් ආවා. හොරා එද්දි පාත්‍රයක් තියෙනවා මේ නියරේ. පාත්‍රයට දැම්ම ආභරණේ හොරා පැන්නා. මිනිස්සු ඇවිල්ලා වටපිට බැලුවා පාත්‍රයේ තියෙන ආභරණේ. බැලුවාම අර උත්තර සාමණේරයෝ ඉන්නව අර වතුරේ මොඬ හොදගෙන. මිනිස්සු ආවා හොරා වර කිව්ව ශ්‍රමණ වේශෙන් තෝ ශ්‍රමණ වේශෙන් හොරකම් කරන්නට තෝ සිවුරු දාගෙන ඇදලා ගත්තා. අරගෙන ගැහුවා. ගහලා අත් දෙක පිටිපස්සට තියලා බැඳලා ගැට ගහලා අර පාත්‍රෙත් තරම් සාකිය තියෙනවනේ දැන් හොරකම් කරපු බඩුත් එක්ක හොරුවා වුණා කියලා අරන් ගියා. එදා පින්වත්නි බලන්ට කර්ම විපාක හැදෙන විදිය එදා අධිකරණේ රජුරුවනේ අර කසාද යෝජනාව ඉදිරිපත් කරපු වස්සකාර ඇමතිය තමයි ඉන්නේ උදේ. ඇමතිය ගාවට ගෙනාවා. ගෙනල්ලා කිව්වා මේ අමාත්‍යතුමනි මේ සිවුර පරවාගෙන හොරෙක් ගියක් බින්දලා ආවා. ඇමතිතුමා බැලුවා මේ කවුද? මේ උත්තර නොවේ. දැන් ඇමතිතුමා හිතනවා මේකට තමයි මං අපි දූ දෙන්ට කතා කළේ. මුවේදා බැහැ කිව්වා. මුවේදා මුඩු මහණුන්නේ පැත්ත ගත්තා. අරගෙන මෝ සිවුරු දාගත්තා. මන් දෙඤ්ඤන් දඬුවම කියලා. කතා නැහැ. ඇහුවේ නැහැ ඔබ මේක කළාද නැද්ද කියලා. උල හිඳවපන් කිව්වා. ඔන්න කර්ම විපාකේ කරකුණා. අරගෙන ගියා. කොහොඹ උලක් කුල් කළා. කොහොඹ තමයි උල හිඳවන්නට ගන්නේ. කොහොඹ මුල අරගෙන උල හිල් කළා හිටෙව්වා. ඒ රාජ සේවකයෝ වාඩි කළා ජර ගාලා බැස්සුවා. රාජ දඬුවම්. එතකොටම සාරිපුත්ත මහරහතන් වහන්සේ භාවනාවෙන් හිටියේ දිවසින් දැක්කා. අනේ මගේ ශිෂ්‍ය නම කොහොඹ උලේ නොෑ කියලා. හානික ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ උත්තර සාමණේරයන්ට කරදරයක් වෙලා. අන්න කොහොම උලේ ඉඳලා. එහෙනම් ඉක්මනින් පිටත් වෙමු කියලා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සංඝ පිරිසයි දැන් පිටත් වෙනවා.
දණ්ඩන භූමියට දණ්ඩ භූමියට පිටත් වුණා. මේක ආරංචි වුණා හාහෝ ගාලා. රජගහ නුවර සෙනගත් පිටත් වුණා. උත්තර සාමණේරයෝ උල ඉඳලා ලේවැගිරෙනවා. කල්පනා කරනවා අන්න සත්පුරුෂ කල්පනාව. කල්පනා කරනවා අනේ මගේ උපාධ්‍යයන් වහන්සේට හොඳටම බඩී රුජාව. උන්වහන්සේට දැන් කොහොම බේතක් හේතක් හොයාගන්නද මන්දා. අසත්පුරුෂයෙක් නම් හිතන්නේ අනේ මම මේ සාරිපුත්යන් වහන්සේට බේතක් හොයාගන්න ඇවිල්ලා මට වෙච්ච දෙයක්. දැක්කද සත්පුරුෂයා හිතපු විදිය තමන්ගේ දුක මෙනෙහි නොකොට තමන්ගේ උපාධ්‍යයන් වහන්සේ සුවපත් කරන්නේ කොහොමද කියලා හිතුවා. ආංගිකයි සත්පුරුෂකම. සත්පුරුෂයා තමන්ගේ පැත්ත බලාගෙන අනුන්ට හිංසාව කරන්නේ. එතකොට ඒ විදියට කල්පනා කරලා ඊට පස්සේ ඒ සත්පුරුෂයා එහෙම කල්පනා කර කර ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩලා උන්වහන්සේ ළඟට ගියා. චවුලේ වාඩි කරලා ඉන්නේ. උන්වහන්සේ ළඟට ගිහිල්ලා ශ්‍රී හස්තය හිසේ තිබ්බා. ඉස්සර තියලා කිව්වා මාගේ පුත්‍රය ඉවසපන්. මේ කර්ම විපාකේ හැටි ඉවසපන්. මේ කර්ම විපාකේ හැටි. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයේ තියෙනකොටම අර ගුද මාර්ගේ පලාගෙන කනුව බැස්ස වේදනාව නැති වෙලා ගියා. නැති වෙලා ගිහිල්ලා හිතට පවන් ගන්න නැහැ. හිත සුවපත් වුණා. අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මාව බලන්ට ආවා නොවෑ කියලා. හිත හිතා ප්‍රීතියෙන් ඉන්නකොට හිත සමාධිමත් වුණා. සමාධිමත් වෙනකොට සංසාරෙම එපා වුණා. මේ සංසාරේ අපි යන්නේ ගැට ගැහිලා තෘෂ්ණාව නැමැති ලණුවෙන්. තෘෂ්ණාව නැමැති යකඩ හුයියෙන් බැඳලා ඉන්නේ අපි. ඒවා ඔක්කොම සිඳිලා බිඳිලා ගියා. පින්වත්නි කොච්චර ඒ තෘෂ්ණා රහිතව නිකලෙස් වෙනකටම ඒ උත්තරයන් වහන්සේ වැඩ සිටියේ අර කොහොඹ උලෙන් ගැලවුණා. බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බලාගෙන ඉන්නවා. රහතන් වහන්සේලා බලාගෙන ඉන්නවා. මිනිස්සු සාදුනාද පවත්වනවා. ගැලවිලා ආකාශයට ගියා. උඩට විසි වෙලා පළක් බැඳගෙන ඉඳිද්දී තුවාලේ සනීප වුණා. රහතන් වහන්සේ නමක් හැටියට බිමට බැස්සා. බලන්න බුදු කෙනෙක් පහළ වුණාම තියෙන ආශ්චර්ය. බුදුරජාණන් වහන්සේට වන්දනා කරාම කියනවා පුත්‍රය තමා කරපු දේ ආවේ. එක ආත්මයක මවුට බැන්නා. තීව උල හිඳවන්ටයි වටින්නේ කියලා මව් අවවාද කළ වෙලාවේ. එක ආත්මයක කොහොඹ උලකින් මැස්සෙක් ඇන්නා. කොහොඹ උලකට මැස්සෙකුට ඇන්නා. ඒ වගේ ස්වල්ප වූ අකුසලයක් මේ සංසාරේ යන කෙනාට මගහැරෙන්නේ නැහැ. ඒ ස්වල්ප වූ අකුසලේ විපාකත් වෙනවා. මේ හෘද සාක්ෂිය කියන්නේ පුදුමාකාර මැෂිමක්. හෘද සාක්ෂිය කියන්නේ පුදුමාකාර දෙයක්. මේකේ කිසිම රහසක් නැහැ. අපිට හිතෙන්නේ ලෝකේ රහස් තියෙනවාය කියලා. අපිට හිතෙන්නේ අපි කරන කියන දේවල් කාටවත් පේන්නේ නැtei කියලා. මේකේ රහස් නැහැ.
අපේ සෑම දෙයක්ම අපේ හෘද සාක්ෂියේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ උත්තරයන් වහන්සේගේ හෘද සාක්ෂිය කියෙව්වේ. කිව්වා පුත්‍රයා ඉවසපන් කිව්වා. ඊට පස්සේ කිව්වා මේ රහත් ඵලයට පත් උනේ ආකාශයෙන් යද්දී බුදුරජාණන් වහන්සේ නමක් දැකලා හිත පහදවලා කිනිහිරි මල් පූජා කරපු පිණින්